අත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතන්තම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් Hey guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවා නේද? ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන weekly vlog එකක්. ඉතින් මෙතන සතියක් ඇතුළත වුණු සිදුවීම් කිහිපයකම video clips add වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඉතින් මම මේකට weekly vlog කියලා නම දැම්මේ. ඔන්න ඉතින් මේ තියෙන පළවෙනි දවසේ ඉතින් මට හරියටම නම් දිනේ මතක නෑ. අපි මේක day 1 කියලා සලකමු. ඉතින් මමයි අම්මයි මේ ඇඳුම් වගයක් ගන්න තමයි යන්න හදන්නේ. අපි දැන් ඉන්නේ බස් එකේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහෙටද යන්නේ කියලා. ඉතින් මගේ vlogs බලන කට්ටිය නම් දන්නවා මම මේ වීඩියෝ එකේ short වීඩියෝ එකක් අප්ලෝඩ් කරා YouTube shorts වලට. ඉතින් කීප දෙනෙක්ම අහලා තිබ්බ vlogs ගේන්නේ නැද්ද කියලා. ඔන්න ඉතින් ඔක්කොම එකතු කරලා තමයි මම මේ vlog එක අරගෙන එන්නේ. ඔය තියෙන මම පළවෙනිට fit on කරපු ඇඳුම, මේ තියෙන්නේ දෙවෙනිට fit on කරපු ඇඳුම. පළවෙනි එක නම් චුට්ටක් ලොකුයි, මේක කොටයි. ඉතින් මම සාමාන්‍යයෙන් කොටට දෙන්නේ නැති නිසා මම මේක ගත්තේ නැහැ. ඊට පස්සේ දෙකම ඕනේ නැහැ කියලා මම වෙන ඇඳුමක් ගත්තා. මේක නම් හරිම ලස්සනයි. මම මේක ඇඳලා ඔයාලට ෆොටෝ එකක් දාන්න. තාම මම ටැග්වත් කරලා නැහැ. ඒක අඳින්නත් ඕනේ, ඇඳෙත් නැහැ තාම. ඒ නිසා මම ඇඳ දවසට ඔයාලට ෆොටෝ එකක් දාන්න අවුට්ෆිට් එක. ඔන්න ඉතින් මට හරි කියේ නැති නිසා මම අම්මට බැලුවා. අම්මට නම් ලස්සන ගවුම් තිබ්බා. ඒ නිසා ඉතින් එයාට ගවුම් 2-3ක් විතර අරගත්තා. ඇත්තටම හරිම ලස්සනයි. දැන් ඉතින් fit on කරන්න බලන් ඉන්න ෆේ. ඒ මදියට ලේස් එකක් ලීලා දැන් කොයි වෙලාවක හරි පරිල්ලා වැටෙනවා. ඊට පස්සේ මම ওই ටික අරගෙන ඩෙක් ෂූස් දෙකක් අරගන්න ගියා. ඒ ෂොප් එකේම පහළ ෆ්ලෝර් එකේ තමයි ඩෙක් ෂූස් වගේ දේවල් ගන්න තිබ්බේ. ඉතින් මම ගියා ඩෙක් ෂූස් දෙකක් අරගන්න. හැබැයි ඉතින් මෙතෙන්ට ගියාපහම පිස්සු හැදෙනවා. මොකද ඒ තරමට ලස්සන ඩෙක් ෂූස් තිබ්බා. ඇත්තටම මට ගන්න මොකක්ද කියලා හිතා ගන්න බැරුව තමයි ඉතින් ඔයාලට පේන්නේ නැතිනේ මෙතන කොච්චර ලස්සන ඩෙක් ෂූස් තියනවද කියලා. ඉතින් කොහොම හරි මම එකක් තෝරගත්තා. අනිතින් තොරලා ඔක්කොම අරගෙන ඉවරයි. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් අද දවසම මෙතන ඉතින් දවල් නෙමෙයි අපි උදේ ආවේ. යාද ඉතින් 5ක් පහු වෙලා තමයි තිබ්බේ. ඔහම තමයි ඉතින් shopping කරන්න ගියපුවාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මමයි අම්මයි දැන් බස් එක යන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාව නම් එළිය හොදටම වහිනවා. ඇත්තටම අපි හොඳ වෙලාවට ආවේ නැත්තම් වැස්ස රව් වෙනවා. අපි ගෙදර යද්දී මෙහෙම තිබ්බට ගෙදර යද්දී හොදටම වැස්සා. අන්න ඉතින් මේ තියෙන දෙවෙනි දවස මේ අපි යාළුවෙක් දිහා ගිහින් ඒකට රෑ යන්නේ. ඒක හවස් දැන් අපි කැෆේ එකට යනවා මේ. අද අපි ආෆ්ටර් ස්කූල් අපි අද සිල් ගත්තා. හෝ දැන් ඔයාලට හිතෙනවා ඇති මම දවස් දෙකේම දැන් ඉන්නේ එකම ටී-ෂර්ට් එකේ කියලා. ඔව් මටත් ඒක වීඩියෝ කරද්දි තමයි තේරුනේ. මොකද මම මේ දවස් නම් ගියේ හදිස්සියේ. මොකද අපි ආෆ්ටර් ස්කූල් ගිහින් සිල් අරන් තමයි අපේ යාළුවගේ දිහා හදිස්සියෙම ගියේ. ඒ නිසා හරියටම ඇඳුම සිලෙක්ට් කරගන්න බැරි වුණා. කට්ටියම තිබ්බ එක තමයි දෙකන ආවේ. මමත් ඉතින් මට අහුවෙච්ච එක මම ඇඳගෙන ආවා. ඉතින් අපි මේ ආවේ සමර් බ්‍රේක් එකට. ඉතින් මෙතන තියෙන කැෆේ එක නම් මාරම ලස්සනයි. මේක අයිස්ක්‍රීම් කැෆේ එකක්. අපි ඉතින් ඕඩර් එක දාලා තමයි මේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් ওই කැෆේ එකේ අපි තමයි මුලින් හිටියේ. කියන්නේ කවුරුත්ම ආවේ නැහැ. අපි කට්ටිය විතරයි හිටියේ. ඊට පස්සේ නම් කිප දෙනෙක් ආවා. ඒ නිසා තමයි අපි වීඩියෝ කරන චුට්ටක් නැවැත්තුවේ. නැත්තම් අපි ඉතින් වීඩියෝ කර තමයි හිටියේ. අපි අරගත්තේ ස්ට්‍රොබෙරි මොජිටෝ එකයි, චොක්ලට් බබල් ටී දෙකයි, චොක්ලට් මිල්ක් ෂේක් දෙකයි, අයිස්ක්‍රීම් එකේ ෆ්ලේවර් එක තමයි චොකෝ බ්ලාස්ට් එක. ඒකේ මෙතන වීඩියෝ එකක් නැහැ. මම තිබ්බත් ඔයාලට පෙන්නන්නම්. ඒ අයිස්ක්‍රීම් එක ඇත්තටම හරිම රසයි. අපි හැමෝම ඉතින් තමන්ට තමන් කැමති එක අරගත්තට අනිත් අයත් එක්ක බෙදා හදාගෙන තමයි බිව්වේ. මේ තියෙන්නේ මම අරගත්ත බබල් ටී එක. මේක නම් මාරම රසයි.
මමත් අනිත් හැම එකම try කරාට මේ ස්ට්‍රෝබෙරි මොජිටෝ try කරේ නැහැ. ඊට පස්සේ මගේ යාළුවා මට එක දුන්නා. මේ ඒක බිව්වහම කට පිච්චිලා ගියා. ඊට පස්සේ අපි කැෆේ එකේ ටික වෙලාවක් හිටියා. ඉඳලා තමයි මේ යාළුවා ගෙදර ගියේ. මොකද යාළුවා ගෙදරත් මේ ළඟමයි තියෙන්නේ. ඊට පස්සේ තින් කට්ටිය ගෙදර ගියා කැෆේ එකේ ටික වෙලාවක් ඉඳලා. මොකද හවස වෙසක් කලාපටත් යන්න බෑනේ. යාළුවෝ දෙන්නෙක්ම ගෙදර ගියා. යාළුවෝ වෙසක් කලාපට යන්න බැරි වුණා. යාළුවෝ 3 දෙනෙක් විතරයි ඉතුරුනේ. අපි 3 දෙනයි යාළුවගේ අම්මයි වෙසක් කලාපේ බලන්න ගියා. වෙසක් කලාපේ බාගෙට හදලා තිබ්බේ. ඒ කියන්නේ තව හදන්න තියෙනවා. අපි කීපයක් වීඩියෝ අරගත්තා. කැරකෙන කූඩු වගේ ඒවා දේවල් ටික නම් මේ හදලා තිබ්බා කීපයක්. තව ඉතින් හදන්න තිබ්බා. අපි යද්දි හදන ගමන් තමයි යාලා හිටියේ. ඉතින් මෙන්න මේ කැරකෙන කුඩු ටික නම් හරිම ලස්සනයි. හරිම නීට් එකට හදලා තිබ්බා. එහෙනම් එන්නකෝ මාත් එක්ක වෙසක් කලාපේ වටයක් යන්න. ඔන්න ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මේ vlog එකේ 3 වෙනි දවසට. ඉතින් මෙතනින් එහාට නම් ඔයාලට දන්සල් තමයි ඔන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපේ අම්මලා O-level batch එකෙන් දුන්නු දන්සලි වීඩියෝ වගේක්. ඔන්න දැන් තමයි දන්සල පටන් ගන්න හදන්නේ. අපේ අම්මලා දුන්නේ මඤ්ඤොක්ක දන්සලක්. අම්මලා කියන්නේ අම්මලා batch එකම. ඉතින් ගොඩාක් සෙනගාවා. ඉතින් ඇත්තටම අන්තිමට ඉතුරුනේ සම්බෝල විතරයි. මොකද මඤ්ඤොක්ක ඔක්කොම ඉවර වුණා. අපි මුලින් ඇත්තටම හිතුනේ සම්බෝල ඉවර වෙයි කියලා. මේ මඤ්ඤොක්ක ඉවර වෙයි කියලා. හැබැයි සම්බෝල තමයි මුලින්ම මේ අපි චුට්ටි දුන්නාට පස්සේ මඤ්ඤොක්ක ඉවර වුණා. සම්බෝල ඉතුරු වුණා. ඔන්න ඊට පස්සේ දන්සල දුන්නට පස්සේ අපි යන්න හැදුවා මේ ගමේ හැමෝම ගමෙන් එක්කන් යනවා කිව්ව දන්සල් වදින්න. දන්සල් වදින්නද කණ්ඩද අනිවාර්ය දෙකම. ඉතින් දැන් අපි හැමෝම මේ යන ගමන් තමයි ඉන්නේ. අපි ගියේ බස් එකේ. අපිට හම්බුණු පළවෙනි දන්සල තමයි කෝපි දන්සල. ඊට පස්සේ අපිට හම්බුනේ රොටි දන්සල. ඊට පස්සේ අපිට හම්බුණා පාන් දන්සලක් සීනි සම්බෝලයි පානුයි. ඊට පස්සේ හම්බුනේ අයිස්ක්‍රීම් දන්සල. අයිස්ක්‍රීම් දන්සලේ භාගයක් ඉද්දි හොසටම වහින්න ගත්තා. අපි හවස ගිය නිසා ගොඩක් දන්සල් ඉවර වෙලා තිබ්බා. අපිට හම්බුණු ටික අපි කොහොම හරි මේ දන්සල් වලට ගියා. ඒත් ගොඩක් දන්සල් ඉවර වෙලා තිබ්බා. ඉතින් මට ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරුණා. මොකද මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වුණා. ඊට පස්සේ රැ වුණ නිසා අපි පන්සල් ගියා. මට මේ පන්සලේ නම්වත් හරියට මතක නැහැ. මොකද අපි ගොඩක් රැ වෙලා තමයි මේ පන්සලට ගියේ. මට හරියටම නම් මතක නැහැ. ඔයාලා දන්නවා නම් කියාගෙන යන්න. මේ පන්සල නම් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි පන්සලට ගිහින් එද්දි අපිට හම්බුණා තවත් කෝපි දන්සලක්. අපි ඒකටත් ඉතින් ගියා. ඊට පස්සේ අපිට හම්බුණා ලයිට් දාපු තොරණක්. අපිට මුලදීම හම්බුණා ලයිට් දාපු නැති තොරණක්. එතකොට හවස් වෙලානේ. දැන් ඉතින් රෑ නිසා මේ තොරණ ලයිට් දාලා තිබ්බා. එතනම වෙසක් කලාපයක් තිබ්බා. එතනත් මම වීඩියෝ ක්ලිප්ස් ටිකයි අරගත්තේ. ඉතින් මෙන්න මේ කැරකෙන කූඩු බලන්නක මේක නම් තියෙන්නේ අමුතුව ලස්සන. ඊට පස්සේ නම් ගොඩක් හම්බුනේ බත් දන්සල්. මම නම් කෑවේ නැත්තට මගේ බඩ පිරලා තිබ්බේ වෙලේ. මේ අනිත් බස් එකේ කට්ටිය නම් අනිත් අය නම් කෑවා. මම නම් කෑවේ නෑ ඇත්තටම. ඊට පස්සේ අපි තව පන්සලකට ගියා. මේ පන්සලේ නම් මම ඇත්තටම දන්නේ ඇතුළේ වීඩියෝ කරන්න පුළුවන්ද කියලා. මේ ඊට පස්සේ කිව්වා වීඩියෝ කරන්න බෑ කියලා. ඒ නිසා මේ මම ගත්ත වීඩියෝ ඇඩ් කරන්නම්. හැබැයි ඇතුළ නම් මට පෙන්වන්න වෙන්නේ නැහැ. තමයි ඉන්නේ. දැන් ඔයාලට මම පේන්නේ නැහැ. හරිද? අම්බෝ හෙනට වහින්න තියෙනවා. අපි මේ කොහෙද කියලා මංවත් දන්නේ නැහැ. ඔන්න එහෙනම් මං ගියා. බයි.